අවුරුද්දෙන් ඒ ලෙවල් කෙමිස්ට්‍රි කොට දාගමු. අම්මේ අවුරුද්දෙන් කොහොමද කරන්න කියලා කාට හරි හිතෙන්න පුළුවන්. මොකද ඒක ලොකු සිලබස් එකක් ඇත්තට. හැබැයි ඒක කරන්න පුළුවන්. හැබැයි නිශ්චිත වැඩපිළිවෙලකට මේ වැඩේ කරගෙන ගියොත්. එතකොට දැන් මේදී 2020 A level කරන කට්ටියගේ ටර්ම් ටෙස්ට් ලකුණු ඇවිල්ලා ගොඩක් වෙලාවට දැන් ඔයාලා අවුරුද්දක් ඉගෙන ගත්තා. සමහරට පාඩම් 3යි රසායනික ගණනේ නැත්තම් වායු නියම වලට විතරයි කරලා තියෙන්නේ. බොහෝ විට රසායනික ගණනේ මැදක ඉන්නේ. හැබැයි ලකුණු නැහැ. ලකුණු 20යි 30යි 10යි එහෙම තමයි ලකුණු ගොඩක් අයට. ඇයි ඒකට හේතුව? ඒකට මූලික හේතුව තමයි මේක නිශ්චිත වැඩපිළිවෙලකට ප්ලෑන් එකකට මේ වැඩේ කරන්නේ නැති එක. ඒතකොට මේකට කාටද සහභාගී වෙන්න පුළුවන්? ඒතකොට මේකට සහභාගී වෙන්න පුළුවන් 2026 level සහ 2027 අලුතෙන්ම සම්බන්ධ වෙච්ච ඔයාටත් මේ පන්තියට සහභාගී වෙන්න පුළුවන්. ඒතකොට මේ පන්තිය අපි වැඩපිළිවෙල ඉස්සරහට කතා කරමු. අපි කොහොම ඉස්සරහට යන්න. හැබැයි 2027 level කරන අයට පොඩි කොන්දේසියක් තියෙනවා. මොකක්ද දන්නවද කොන්දේසි? ඔයාට ඔයාගෙන මෙෂර්මන්ට් එකක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන්ම විය යුතු දේ තමයි ඔයාට මැත් සයන්ස් වලට සාමාන්‍යයෙන් B එකකට වඩා උඩ රිසල්ට් එකක් තියෙන දරුවෙක් විය යුතුමයි. ඒ දෙකක් තියෙනවා නම් වඩාත් හොඳයි. දැන් ඔයාලට තේරෙනවනේ අපි දැන් තාම ඕල රිසල්ට් ඇවිල්ලා නැහැ. නමුත් අපිට කියන්න පුළුවන් ඔයාගේ ලාස්ට් ටර්ම් ටෙස්ට් එකේ අඩුම තරමේ ගණන් විද්‍යාව ලකුණු 60න් උඩවත් තියෙනවා නම් මේකට සහභාගී වෙන්න. මොකද නැත්තම් ඔයාලට බේසික් ටික නැහැ. එහෙම වුණොත් ඔයාලට සාමාන්‍ය 27 පන්තියට ඇවිල්ලා කරගන්න එක වඩාත් සාර්ථක වෙයි. ඒතර අවුරුද්දෙන් කෙමිස්ට්‍රි කරන එකේ වටිනාකම මොකක්ද? සාමාන්‍යයෙන් දැන් මැයි මාසේ දෙවෙනි සතිය වෙද්දි මේ වැඩසටහන පටන් ගන්නවා. මේ වැඩසටහනදී අපි එතකොට මේ වැඩසටහන සාමාන්‍ය ජූනි වගේ වෙනකොට සිලබස් එක කවර් කරනවා. එතනින් එහාට 26 level කරන කට්ටියටත් ලොකු කාලයක් ඉතිරි වෙනවා පේපර්ස් ටික කරන්න. දැන් වෙද්දි ඔයා කෙමිස්ට්‍රි අනාගෙන අල කරගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට මේ වැඩසටහනට සහභාගී වුණොත් මේ වැඩේ කරගන්න පුළුවන්. ඒත් එක්කම පහසු මුදල් ගෙවන ක්‍රමයකට තමයි මේ වැඩසටහන කරන්නේ. එතකොට මේ වැඩසටහනේ අදියර 4ක් තියෙනවා. මොනවද ඒ අදියර 4 කියලා අපි ඉදිරියේදී මොනවද ඒ අදියර කියන එක අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ඔයා මේක Facebook එකකින් හෝ TikTok එකකින් දකිනවනම් මේ අදියර 4 ගැන තියෙන සවිස්තරාත්මක විස්තරයක් මගේ හිරෝෂන් බණ්ඩාර කියන YouTube channel එකේ තියෙනවා. ඒකෙන් බලන්න පුළුවන්. එතකොට විෂය නිර්දේශය ආවරණය කරන අදියර 4කට. සාමාන්‍යයෙන් මේ වැඩසටහන හොඳට මතක තියාගන්න පැය 250ක අංග සම්පූර්ණ වැඩසටහනක්. කියන්නේ තියරි පැය 250ක් කරනවා. ඒක ලයිව් පන්ති මගින් සහ වීඩියෝ මගින් පැය 250ක දැවැන්ත වැඩසටහනක් මේක. ඉතින් පැය 250ක් ඇතුලේ අපි ලොකු වැඩ කොටසක් කරනවා. හැබැයි පැය 250කින් ඒ ලෙවල් මුළු සිලබස් එකම කවර් කරනවා කියන්නේ අති විශේෂ ක්‍රමවේද වලට මේ වැඩේ කරන්න ඕනේ. ඉතින් ඒකට මම ෆිසිකලි දැන් කාලයක් කරලා තියෙනවා. මේක ෆිසිකල් පන්ති කීපයක් කරලා ෆිසිකල් පන්ති මේ වැඩසටහන කරලා තියෙනවා. මේ පළවෙනි ඔන්ලයින් පන්තිය. ඉතින් මේ වැඩසටහන කිසිම කරදරයක් නැතුව කරන්න පුළුවන්. පන්තියට සහභාගී වෙන්න සතියේ වැඩ ටික සතියේ කරන්න. කිසිම ප්‍රශ්නයක් නැතුව සිලබස් එක කවර් කරන්න පුළුවන්. ටර්ම් ටෙස්ට් වල ලකුණු ඔයාලගේ මේකට වැඩ આવොත් බූස්ට් වෙනවා. මම ඇත්තට කියන්නේ. ඕනනම් බලන්න. හරි. එතකොට මේ වැඩසටහන අදියර 4කින් සමන්විත වෙනවා. එතකොට පළවෙනි අදියරට පැය 50යි, දෙවෙනි එකට 100යි, තුනට 50යි, හතරවෙනි එකට 50යි. කොහොමද පාඩම් ටික බෙදෙන්නේ කියලා කියන මේක ඇතුලේ තව නිශ්චිත තව වැඩපිළිවෙල කියන්නේ මේකේ ඇතුලේ ගොඩාක් වෙලාවට අපි නෝට් වලට ફોකස් කරන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට ප්‍රශ්න වලට ફોකස් කරලා තමයි මේ වැඩේ කරන්නේ. අපි නෝට් ලියවන්නේ නැහැ උදේ ඉඳන් රැය වෙනකම්. දැන් 2026 කට්ටිය අවුරුදු ගානක් නෝට් ලියලා තියෙන අවුරුද්දක් විතර. එපා වෙලා තියෙන්නේ දැන් වැඩේ. ඒතකොට මේකේ පළවෙනි අදියර විදිහට අපි කරනවා. පළවෙනියට අපි කරනවා පරමාණුක ව්‍යුහය. ඊට පස්සේ දෙවෙනි එක අපි කරනවා මේකෙදි බන්ධන පාඩම. ඊට පස්සේ අපි කරන්නේ 6 වෙනියට අදියර එකේදී ඉනෝගනික් කෙමිස්ට්‍රි නැත්නම් අකාබනික රසායනය. ඒතර අකාබනික රසායන බොහෝ වෙලාවට අපි ප්‍රායෝගික පරීක්ෂණත් එක්ක වීඩියෝ මාලාවක් සුපිරි වීඩියෝ මාලාවක් හදලා තියෙනවා. ලංකාවේ කවුරුත් හදලා නැති. ඒතකොට ඒක ඔයාලට ලබා දෙනවා. ඔයාලට ඒක කන්ටිනියු කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ මමත් පස්සේ ලයිව් සෙෂන් කීපයකුත් මේකට කරනවා. ඒතකොට මේකේ මුදල් රුපියල් 5000. ඒතකොට ඔයාලට අදියර එක අපි ඉස්සෙල්ලාම පටන් ගන්නවා. හැබැයි අපි අදියර එක ඉවර වෙන්න කලින් දෙක පටන් ගන්නවා බොහෝ වෙලාවට. හරි. ඊට පස්සේ අදියර දෙකේදී අපි කරන්නේ අදියර දෙක තමයි ගොඩක් වැදගත්. බරපතල අදියර දෙක. ඒකට හේතුව අපි මේකෙදි පටන් ගන්නවා තුන්වෙනි පාඩම ගණනයේ පාඩම. ගණනයේ පාඩම කරාට පස්සේ හතරවෙනියට අපි කරනවා වායු නියම. වායු. පස්සේ එතකොට අදියර දෙකේදී අපි ඊළඟට කරනවා 12 වෙනි පාඩම සමතුලිතතාව. සාමාන්‍ය පාඩමක් හැටියට ගත්තොත් වැඩිම ප්‍රමාණයක්, ඒ කියන්නේ වැඩිම ලකුණු ප්‍රමාණයක් වෙමින් 12 වෙනි පාඩමට ඔයාලා දන්න රචනා ප්‍රශ්න දෙකක කොටස් දෙකක් එනවා.
MCQ වෙනවා ලොකු පාඩමක් ඒක. එතකොට ඒක අපි කරනවා මොකද මේ පාඩම් තුන පිළිවෙලට යන්න ඕන පාඩම් තුනක්. එතකොට අපි අධීර 3ේදී කරන්නේ පළවෙනිටම අපි කරන්නේ ශක්ති විද්‍යාව. මේක ෆිසිකල් කෙමිස්ට්‍රි වල තියෙන ලේසි කොටසක්. ඒක නිසා මේක අල්ලගන්න ලේසි. ශක්ති විද්‍යාව ඊට පස්සේ 14 වෙනි පාඩම කර්මාන්ත. ඒතර අධීර 3 වැඩපිළිවෙල මේක. ඒතර අධීර 3ටත් සාමාන්‍ය අපි රුපියල් 5000ක මුදලක් අය කරනවා. ඔයාලගේ පහසුවක් ඔයාලට ලාභයි හරි. එතන වැඩේටම යන්නේ රුපියල් 21000යි හරි. ඒතර ඔයාලට ඕන නම් එක අධීරක් දැන් මේ අධීර අරගෙන මේක ගන්න පුළුවන්. ඕම ඕන විදිහකට කරගන්න පුළුවන්. හැබැයි අපි පිළිවෙලට යන්නේ. ඊට පස්සේ අනිත් අධීරයේදී අපි කරනවා. ඒතකොට ඔයාලට ලේසි එක ක්ලාස් වීක් එකක් ගෙවන්න තියෙන ලාභයි වැඩේ හරි. ප්‍රධාන දේ ලාභයි වැඩේත් සුපිරි. මේ හැම පාඩමක් ඉවර වුණාම විභාග ප්‍රශ්න සියල්ල කරන. ඒතර අධීර 4ේදී ඔයාලට තියෙන ඉතුරු වෙලා තියෙන මොකද්ද? ඕගනික් කෙමිස්ට්‍රිනේ. මන්නේ ගොඩාක් අයට පරිවර්තන එහෙම කරන්න බෑ නේද ඒ ලෙවල් කරන්න. ඒතර අපි ඕගනික් කෙමිස්ට්‍රි පටන් ගන්නවා අධීර 4ේදී. ඕගනික් කෙමිස්ට්‍රි ටිකත් අපි කරන එක 5000ක මුදලක් ගන්න. සාමාන්‍යයෙන් මෙතන විභාගයේ ලකුණු 25ක් විතර තියෙනවා. ඒක හරීම ලකුණු 25ම ගන්න විදිහට කියලා දෙනවා. 25ම වලට ගන්න පුළුවන්. මම ඔයාලට සහතික වෙනවා ගන්න පුළුවන් කියලා. එතකොට මෙන්න මේ වගේ සුපිරි වැඩපිළිවෙලක් මේක ඇතුලේ තව දේවල් ඔයාලත් එක්ක කතා කරන්න තියෙනවා. ඉතින් අපේ ආරම්භක සම්මානටනේ සහභාගී වෙන්න පහලින් නම්බර එකක් පේනවා ඇති. ඒ නම්බරේට WhatsApp මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් අපි පන්ති වලින් හම්බෙමු.